හායි යාළුවනේ good morning. අද උදේම නම් චූටි ඉස්කෝලේ ගියා. චූටිලා තාත්තත් වැඩට ගියා. මං අද හදන්නේ යාළුවෙක් ඉන්නවා එයාව බලන්න යන්න. හැබැයි වීඩියෝ එක good morning කියලා පටන් ගත්තට බලන්නකෝ. වීඩියෝ එක ඉස්සරහට ලොකු කරදරයක් වෙනවා. ලොකු සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගොඩක් සතුටින් ආසාවෙන් ලෑස්ති වෙලා ඒ ගමන යනවා. මම යන්නේ තනියෙන් නෙවෙයි මගේ යාළුවෙක් එක්ක. චූටිලාගේම ඉස්කෝලේ චූටිගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් එක්ක. අපි දෙන්න ඉතින් පයින් තමයි යන්නේ. මොකද චූටිගේ තාත්තා වැඩට ගිහිල්ලානේ. ඒ හින්දා ඉතින් ට්‍රීවිල් එක එහෙම නැහැ. ඒ හින්දා පයින්ම යනවා. බලන්නකෝ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ලස්සන දවසක් විදියට පටන් අරගෙන අවසානයේ හරි දුක්බර විදියට අවසන් කරන්න සිද්ධ වෙනවා. ලොකු අනතුරක් වෙනවා. පෙනුමෙන් නම් චූටියට වෙන්නේ. හැබැයි අන්තිමේදී මෙහොන් 4ක් දාන්න වෙන තරමටම ලොකු දෙයක් වෙනවා. හිතා ගන්න බෑ. ලස්සනට දවස් පටන් ගන්න හිතාගෙන ලස්සනට ගත කරන්න හිතාගෙන ගියේ. ඒත් හිතපු නැති වෙලාවක පොඩි අනතුරක් වෙන්නේ. පොඩි අනතුර වුණාට තුවාලේ ලොකුවට සිද්ධ වෙනවා. උනාට පස්සේ ඉතින් මෙහුන් දාන්න ඕනේ කියනවා. ඒ හින්දා ඉතින් මෙහුන් 4ක් දාන්න සිද්ධ වෙනවා. යාළුවනේ දැන් ඇවිද ගන්නවත් බැරුව ඇඳකට වෙලා තමයි දැන් මේ වොයිස් කරන්නෙත් මම. චූටිටයි චූටිගේ තාත්තටයි හරි කරදරේ. මගේ හැම වැඩ බලක්ම ඒ දෙන්නට කරන්න වෙලා. කිසිම දෙයක් මට තනියෙන් කරගන්න බැරි තත්ත්වයක් වෙලා. අඩුතරමේ කකුල් දෙක බිම තියලා ඇවිදගෙන යන්නවත් බැරි වෙලා. කියන්න ඕනේ අනතුර වෙන්නේ මගේ යාළුවගේ ගෙවල් කිට්ටුව. ඔයාලා කියන්නේ මගේ යාළුවා ගොඩක් එයා කලබල වෙලා මාව උස්සගෙන හැම තැනම ගියා. යාළුවනේ කවදාවත්ම ගම්පහ ඉස්පිරිතාලේ නම් යන්න එපා. රජයේ ඉස්පිරිතාලයක් වුණාට කිසිම සැලකිල්ලක් නැහැ. මම ලේ පෙරාගෙන එතනට ගියාට ඒගොල්ලෝ කිසිම පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. කවදාවත් රජයේ ඉස්පිරිතාලෙක එහෙම කරන්න හොඳ නැහැ. ඒ වගේම ලෙඩාව ගොඩක් බය කරනවා ඒගොල්ලෝ. ගොඩක් බය වෙලත් එක්ක හිටියේ. එහෙම කරන්න හොඳ නැහැ කවදාවත්. බලන්නකෝ මම යාළුවෙක් ගෙවල් කිට්ටු වෙනකම්ම සතුටින් පයින් යනවා අපි දෙන්න යාළුවත් එක්ක වීඩියෝ කර එහෙම යනවා. ඊට පස්සේ යාළුවෙක් ගෙවල් කිට්ටු වුණාට පස්සේ යාළුවට කියනවා අපි දැන් ඔයාලගේ ගෙවල් කිට්ටුව ඉන්නේ කියලා. ඊට පස්සේ ඉතින් එයා අපි එනකොට මේ වීඩියෝ කියන්නේ එයාත් ෆෝන් එක ඔන් කරගෙන වීඩියෝ කර තමයි ඉන්නේ. බලන්නකෝ මට ඉස්සරහට වෙන දේ හිතා ගන්න බැරි දෙයක් වෙන්නේ. ඕම් බලන්නකෝ චුට්ටක් කකුල ලෙස්සනවා විතරයි. ඒ ලෙස්සන පාර ඒ වෙන තුවාලේ මෙහුන් 4ක් දක්වා යනවයි කියන්නේ හිතා ගන්න පුළුවන්ද? ඒ වැටෙන වැටිල්ල